සමහර පුද්ගලයින්ට ශරීරයේ විශේෂ කොටස් සම්බන්ධයෙන් විශේෂ ආකර්ෂණයක් හෝ සතුටක් දැනෙන්න පුළුවන්. ඒ අතරින් ෆූඩ් ෆෙටිෂ් ලෙස හඳුන්වන රුචියක් තිබෙන අයත් ඉන්නවා. එහෙම අය පාද සම්බන්ධ ස්පර්ශය මසාජ් කිරීම හෝ පාදාශ්‍රිත අංග දකිමින් සතුටක් ලබනවා. මනෝවිද්‍යාඥයන් කියන විදිහට මෙවැනි රුචි බොහෝ විට පුද්ගලික අත්දැකීම්, මතකයන්, සංවේදී සම්බන්ධතා හෝ මනස තුළ ඇති සම්බන්ධතා නිසා වර්ධනය වෙන්න පුළුවන්. මේක ලෝකයේ බොහෝ දෙනා අතර දක්නට ලැබෙන සාමාන්‍ය මානව හැසිරීම් විවිධත්වයක කොටසක් විදිහට සැලකෙනවා. වැදගත්ම කාරණය තමයි ඕනෑම ආකාරයක ලිංගික හැසිරීමක් එකිනෙකාගේ කැමැත්ත, ගෞරවය සහ සීමාවන් මත පදනම් විය යුතුයි කියන එක. ඒ වගේම සෞඛ්‍ය, පිරිසිදුකම සහ ආරක්ෂාවත් ඒට සමගාමීව වැදගත් වෙනවා. අපි මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඒ මනුෂ්‍ය හැඟීම් සහ ආකර්ෂණය විවිධ වුණත් ගෞරවය, අවබෝධය සහ වගකීම හැම විටම ප්‍රමුඛ විය යුතුයි කියන එක. හරි, කතාවට එමු. පාද කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ෂණය හෙවත් ෆූඩ් ෆෙටිෂම් ලෝකයේ බහුලවම දක්නට ලැබෙන ලිංගික රුචිකත්වයන්ගෙන් එකක්. මොකද්ද මේ ෆූඩ් ෆෙටිෂ් කියන්නේ? යම් පුද්ගලයෙකු ලිංගික උද්‍යෝගයට පත්වීමට හෝ තෘප්තියක් ලැබීමට අනෙක් පුද්ගලයාගේ පාද, ඇඟිලි හෝ පාවහන් කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වීම මෙහෙම හඳුන්වනවා. මේක රෝගයක් නෙවෙයි. මේක දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව සිදුවන්නේ නම් ඒක බොහෝම සාමාන්‍ය ලිංගික චර්යාවක් විදිහටත් සැලකෙනවා. ඒ වගේම මේ ආකර්ෂණය සපත්තු, ස්ටොකින්, ලෙදර් වැනි වස්තු කෙරෙහිත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර පාදවල විවිධ තැවරුම් ගල්වා ඒවා ලෙව කෑමට වගේම ස්පර්ශයටත් දැඩි කැමැත්තක් දක්වනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම වෙන්න හේතු මොනවද කියලා. මෙහෙමයි. විද්‍යාත්මකව මේට නිශ්චිත හේතුවක් තවමත් තහවුරු කළ නැති වුණත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන මත කිහිපයක් තියෙනවා. ඒ මෙහෙමයි. අපේ මොළයේ ස්නායු පිහිටීම මේ සඳහා ප්‍රධාන වෙනවා. ඒ කියන්නේ මොළයේ පාදවලට සංවේදන ලබා දෙන කොටස සහ ලිංගික අවයවවලට සංනිවේදන ලබා දෙන කොටස එකිනෙකට ඉතා සමීපව පිහිටලා තියෙනවා. ඇතැම් වෙලාවල් වලට මේ ස්නායු සංඥා එකිනෙකට මිශ්‍ර වීම නිසා මෙවැනි ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන් කියලා පරීක්ෂකයන් විශ්වාස කරනවා. ඊට අමතරව ළමාවියේ අත්දැකීම්ද හේතු වෙනවා. ඒ කිව්වේ කුඩා කාලයේදී ලැබූ කිසියම් අත්දැකීමක් හෝ පාරිසරික බලපෑමක් මේට බලපා හැකියි. අනිත් දේ තමයි සංකේතාත්මක අගය. ඇතැම් අයට පාද කියන්නේ යටහත් පහත් බව, එහෙමත් නැත්නම් ආධිපත්‍ය විදහා දක්වන ශරීර කොටසක් විදිහට පෙනෙන්නට පුළුවන්. මේ දේවල් මෙහෙම වෙනකොට අපි හැමෝටම ගැටලුවක් එනවා. ඒ තමා මේක ජීවිතේ ඉදිරියට ප්‍රශ්නයක් නොවේද කියන එක. ආයෙත් කියනවා, බොහෝ වෙලාවට මේක ගැටලු සහගත තත්වයක් නොවේ. නමුත් ඒක ගැටලුවක් වෙන අවස්ථා නැතුවමත් නොවේ. ඒ කියන්නේ මේ රුචිකත්වය නිසා එදිනදා ජීවිතයට හෝ රැකියාවට බාධාවක් ඇති වෙනවා නම්, අනිත් පුද්ගලයාගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් මෙවැනි දේ කිරීමට පෙළඹෙනවා නම්, මේ රුචිකත්වයේ නොමැතිව කිසිසේත්ම ලිංගික තෘප්තියක් ලැබිය නොහැකි මට්ටමකට එය උග්‍ර වී තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.